අද වීඩියෝ එකකින් අපි කතා කරන්න යන්නේ 2025 අප්‍රේල් මාසේ ඉඳලා ක්‍රියාත්මක වෙන විදිහට සිද්ධ වෙන වැටුප් වර්ධනය ගැන. පෞද්ගලික අංශයේ වැඩ කරන සේවක මහත්මීන්ට අදාළව සිදුවෙන වැටුප් වැඩිවීම ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. හරි. වීඩියෝ එකට යන්න කලින් ඔයගොල්ලෝ බලන්න අපේ මීට කලින් වීඩියෝ එකක් අපි කතා කරලා තියෙනවා. මීට කලින් ගුණ වැටුප් වර්ධකය. ඒ කියන්නේ 2024 සැප්තැම්බර් වල ඉඳන් ක්‍රියාත්මක වෙච්ච වැටුප් වැඩි කිරීම ගැන පොඩ්ඩක් අපි කරපු වීඩියෝ එක තියෙනවා. ඒක මම උඩින් මෙතන දාලා තියන්නම් බලන්න. ඒකේ තියෙනවා කොහොමද දැන් තියෙන වැටුපට ආවේ කියලා. ඒ කියන්නේ දැනට මේ අවස්ථාවේදී 2025 අප්‍රේල් මාසයට කලින් තියෙන මූලික අවම වැටුප රුපියල් 21000ක් විදිහට තමයි දැනට තියෙන්නේ. එතකොට ඒ 21000 වැඩි වුණේ කොහොමද කියන එක තමයි මේ වීඩියෝ එකේ කතා කරන්නේ. හරි. එහෙනම් අපි කෙලිම වීඩියෝ එකට යමු. මෙන්න මෙහෙමයි එක වෙන්නේ. දැනට ඉදිරිපත් කරලා තියෙන තොරතුරු වලට අනුව දැනට ඉදිරිපත් කරලා තියෙන ගැසට් නිවේදනය, එතකොට ඉදිරිපත් කරලා තියෙන ප්‍රවෘත්ති සාකච්ඡාව, එහෙම නැත්නම් ප්‍රෙස් රිලීස් එක අනුව ඇවිල්ලා තියෙන අවම වැටුප තමයි රුපියල් 27000. එතකොට මේ වන විට ඒක 2024 සැප්තැම්බර් මාසයේ කරන ලද වැටුප් වැඩිවීමත් ඇතුළුව රුපියල් 21000ක් විදිහට තිබිච්ච සැලරි එක අවම වැටුප තමයි වැඩි වෙලා තියෙන්නේ රුපියල් 27000 දක්වා. එතකොට අද දවසේ කියන්නේ 2024 අප්‍රේල් මාසේ පළවෙනිදාගෙන් පස්සේ කෙනෙක්ට තියෙන අවම වැටුප වෙන්නේ 27000යි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2024 සැප්තැම්බර් මාසේ කරපු වැටුප් වැඩිවීමත් එක්ක ගත්තයින් පස්සේ මිනිස්සෙක්ගේ තිබිච්ච අවම වැටුප උනේ 21000යි. ඒ 21000 අවම මූලික වැටුප විදිහට තිබුණේ 17500යි. එතකොට අවම මූලික වැටුප 17500ට තිබුණා BRA 1 එකයි BRA 2 එකයි. එහෙම නැත්නම් අපි කියන අයවැය පාරිතෝෂිතය. ඒ දෙක එකහ වුණායින් පස්සේ ඒ 3500 එකහ වුණායින් පස්සේ තමයි 17500ට ඒ 3500 එකතු වුණායින් පස්සේ තමයි රුපියල් 21000ක් විදියට අවම වැටුප තීරණය වෙලා තිබුණේ. හැබැයි මේ 2025 අප්‍රේල් මාසේ කරන වැටුප් සංශෝධනයත් එක්ක කට්ටියගේ මූලික වැටුප වෙනවා 27000කට. ඒ කියන්නේ 27000 කියලා කියන්නේ අයවැය පාරිතෝෂිතයත් ඇතුළත්. එතකොට අයවැය පාරිතෝෂිතය කියලා වෙනින් ගාණක් එක්කහුව වෙන්නේ නැහැ බේසික් එකට. කලින් තිබුණා කලින් ඔයගොල්ලන් බැලුවොත් තිබුණේ 17500 එකතු කිරීම 3500. ඒ කියන්නේ BRA 1 එකයි BRA 2 එකයි කියන එක තමයි 21000. හැබැයි දැන් තියෙන එකෙන් BRA 1 එකයි BRA 2 එකයි කියන දෙකට වෙන වෙනම ගණන් දෙකක් කියන්නේ නැහැ. එතකොට වෙන්නේ එයත් ඇතුළත්ව තමයි මූලික වැටුප විදිහට වෙන්නේ 27000 කියන එක. එතකොට කෙනෙක් හිතනවා නම් මෙයාට 27000ට අමතරව BRA 1 එකයි BRA 2 එකකුත් දෙන්න ඕනේ කියලා ඒක එහෙම කියන්නේ නැහැ ගැසට් එකේවත් මේ අදාළ ડોකියුමන්ට් එකේ. එතකොට දෙන්න ඕනේ 27000 විතරයි. ඔයගොල්ලෝ පඩිකොලේ එහෙම නැත්නම් සැලරි ස්ලිප් එකේ දෙනකොට පඩි වාර්තාවේ ඒක ඔයගොල්ලන්ට සමහරක් විට පෙන්වන්න පුළුවන් BRA 1 එක සහ BRA 2 ඇතුළත්ව කියන එක වරහණක් ඇතුලේ හෝ එතන නෝට් එකක් විදිහට දාලා පෙන්වන්න පුළුවන් 27000 ඇවිල්ලා තියෙන එකත් එක්ක කියලා. එහෙම නැතිනම් ඔයගලන්ට BRA 1 එක සහ BRA 2 කියන එක වෙනින් විදිහට පෙන්නලා ඒකේ වටිනාකම බිඳුව විදිහට පෙන්වන්න පුළුවන් මූලික වැටුප කියන එකට 27000 කියන එක පෙන්නලා. ඒ විදිහට තමයි සැලරි ඇඩ්ජස්ට්මන්ට් එක 2025 අප්‍රේල් මාසේ සිද්ධ වෙලා තියෙන මූලික වැටුප් සංශෝධනය පෞද්ගලික අංශයේ මූලික වැටුප් සංශෝධනය සිද්ධ වෙලා තියෙන්නේ කියන්නේ. මම හිතන්නේ ඔයගලන්ට ඒ ගැන අවබෝධයක් එන්න ඇති කියලා මම හිතනවා. මේ සම්බන්ධයෙන් මොනවා හරි ඔයගලන්ට පැහැදිලි කිරීමක් කරගන්න ඕන නම් හෝ වැඩි මොනවා හරි විස්තරයක් අහගන්න තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් විදිහට දාන්න. අපි ඒ අනුව ඒකට උත්තර ලබා දෙන්න. හරි. එහෙනම් කට්ටියටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් වීඩියෝ එකකින් තවත් දවසක හම්බෙමු.